හරි යාළුවනේ සුබ දවසක් වේවා කියලා ටෙක්නික්ස් YouTube channel එකට ඔයාලා සියලු දෙනාම පිළිගන්නවා. ඉතින් ඔයා මගේ වීඩියෝට අද යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel subscribe කරලා bell icon all දාලා තියාගන්න. මතක like කරන්න, comment කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මොකද ඔයාගේ යාළුවටත් මේ දේ වැදගත් වේවි. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Facebook page එකක් කොහොමද හරියටම නිර්මාණය කරගන්න කියලා. ඉතින් ඔයා දන්නවා YouTube එක හරහා දැන් සල්ලි වන්න පුළුවන් කියලා ලංකාව ඇතුළේ ඉඳගෙන එතුවාට මේ ළඟදී දකින්න හම්බෙන්නේ නැති Facebook නුත් මුදල් උපයන්න පුළුවන් කියලා සෝෂල් මීඩියා වල ගියා. ඉතින් ඒක ඇත්ත. දැන් පුළුවන් Facebook එකේ මොනිටයිසේෂන් අරගෙන වෙලා Facebook එක හරහා මුදල් උපයන්න. ඉතින් ඔයා Facebook page එකක් දැන්ට තියනවා followers ලා ඉන්නවනම් ඒක complete කරන්න ඕන දේවල් ටික complete කරලා දෙනම් ඔයාට පුළුවන් දැන් මොනිටයිස් ගන්න. ඉතින් මම මේ කියලා දෙන්න යන්නේ අලුතෙන් page එකක් නිර්මාණය කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් සුපිරි page එකක් නිර්මාණය කරගෙන ඉවරලා ඔයාලට අවශ්‍ය කරන දේවල් සපුරගත්තට පස්සේ Facebook කරාත් මුදල් උපයන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට. ඉතින් ඔයාත් එන්න ඔයාගේ Facebook එකට ඇවිල්ලා මෙතන ඔයාලට බලන්න පුළුවන් ඒකේ තුනක් තියෙනවා. ඒක ටච් කරන්න මේ විදිහට. එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් කොඩියක් වගේ අයිකන් එකක් එක්ක තියෙන pages කියලා එකක්. අන්න ඒක ටච් කරන්න මේ විදිහට. එහෙම ටච් කරාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් වම් පැත්ත උඩ මෙතන ප්ලස් මාක් එකක් ක්‍රියේට් කියලා. ආන් ඒක ටච් කරන්න මේ විදිහට. එහෙම ටච් කරලා පස්සේ මෙතන තියෙනවා personal professional කියලා. ඉතින් ඔයා මෙතන professional කියන එකට ටික් එක දාලා තියෙනවානේ. ආන් ඒ ටික් එක දාලා තියෙන කොහොමද තියෙද්දිම ඔයාලා පුළුවන් next කරගන්න මෙතනින්. ඒක next කරගත්තට පස්සේ දැන් ඔයාගේ page එක නමක් තියෙන්න බෑ. ඉතින් ඔයාලා පුළුවන් මේ වාගේ හිතේ තියෙන page එක name එක මෙතනට දෙන්න. දැන් මගේ හිතේ තියෙන page එක name එක මෙතනට දෙනවා. ඉතින් මේ විදිහට page එකේ නම දුන්නාට පස්සේ ඔයාලා පුළුවන් next කරගන්න මේක. හරියවල් ඉතින් ආවට පස්සේ මේ වගේ තැනකට එනවා. ඉතින් ඒ කියන්නේ ඔය page එකට අනුව category එකක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් මම cooking channel එකනේ තියෙන්නේ. cooking channel එකට අනුව ඒ category එකට අනුව මෙතන මේ tag තියෙන්නේ. ඔය tag දෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයා travel channel එකක් කරන කෙනෙක් කියලා ඉතින් ඒකට දාලා දෙන්න මෙතන දෙන්න පුළුවන්. ඒ වගේ දැන් මගේ cooking channel එක cooking වලට දාලා මෙතන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා නිකන් හිතනවා take unboxing වගේ දේවල් කරනවා කියලා හිතුවාට මෙතන දෙන්න පුළුවන් digital creator වගේ. ඉතින් දැන් මම cooking වලට දාලා දැන් මෙතන දෙනවා. ඉතින් දැන් මම මෙතනින් තෝරලා දෙනවා kitchen cooking කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ තෝරන්න. ඉතින් මගේ දෙයක් තෝරලා මෙතන next එක දෙන්න. ඉතින් එතනින් එහෙම ආවට පස්සේ ඔයාලා බලන්න මෙතන bio එක දෙන්න දෙනවා. ඉතින් bio එක කියන්නේ මෙතන කෙටි හැඳින්වීමක් දෙන්න තියෙන වගේ page එක ගැන. ඉතින් දැන් මම මෙතන පොඩි හැඳින්වීමක් දෙනවා ඔයාලට පෙන්නන්න ඕන නිසා. ඉතින් මම මේ වගේ bio එකක් මෙතන දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් website එක තියෙනවා. website එක මෙතනට add කරන්න. ඒ වගේ තමයි ඊමේල් එකක් තියෙනවා. ඊමේල් එක දෙන්න පුළුවන්. ෆෝන් නම්බර් එකක් තියෙනවා. ෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නේ. ඔයාලට කැමති නම් ඔයාලට පුළුවන් ඒවා ටික දෙන්න. ඒ වගේම තමයි මෙතන ලොකේෂන් තෝරන්න තියෙනවා. ඒ කියන්නේ ඇඩ්‍රස් එක දෙන්න තියෙන්නේ. ඉතින් ඇඩ්‍රස් එක මෙතන දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා city and town එක. ඒ කියන්නේ city එක නගරේ එක දෙන්න පුළුවන්. ඉතින් zip code එකක් පුළුවන් මෙතනට ඔයාලට දෙන්න. ඉතින් zip code එක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Google එකට ගිහලා ඉන්න නගර තියෙනවානේ. දැන් මම ඉන්නේ මාරවිල. ඉතින් මාරවිල කියලා මම Google එකේ ගිහලා සර්ච් කරන මාරවිල zip code කියලා. ඉතින් මාරවිලට අදාළ zip code මෙතනට මට දාගත්ත හැකි. ඉතින් ඔයාලට පුළුවන් zip code දෙනවා නම් විදිහට දෙන්න. ඉතින් ඒ කියන්නේ ඒවා ටික fill කරන්න ඕනේ අත්‍යවශ්‍යම නැහැ. ඉතින් ඔයාලට කැමති නම් ඔයාලට පුළුවන් දෙන්න. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ ඒ කියන්නේ page එක open වෙලා තියෙන වෙලාව. ඉතින් ඔය ගොඩක් shop තියෙන්නේ ඔය කියන්නේ pages තියෙන්නේ. ඒව always open standard hours ඒ කියන්නේ. ඉතින් standard hours දැම්මොත් ඔයාලට කැමතිලා දාන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමතියි මෙතනින් තෝරලා දාන්න පුළුවන්. ඔයාගේ කැමැත්ත අනුව තමයි. ඉතින් මෙතන මේකත් අත්‍යවශ්‍යම නැහැ. මම දාන්නේ no hours available කියලා වෙලා ඒක දාලා next දෙනවා. හරියවල් ඊට පස්සේ අපි කියනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකට. ඒ කියන්නේ මෙතනින් ඔයාලට පුළුවන් Facebook banner එක දෙන්න. ඒ වගේම තමයි මෙතන Facebook එකේ logo එක දෙන්න පුළුවන් page එකට. ඉතින් ඔයාලා normal Facebook account එක හදලා දෙන්න තියෙන photo එකයි පිටිපස්සේ cover photo එක එහෙම ආන් විදිහට තමයි මෙතන දෙන්න තියෙන. ඉතින් camera icon එක ඕක touch කරලා ඔයාලට පුළුවන් ඔයාගේ අවශ්‍ය කරන photo එක මෙතනට දෙන්න. ඉතින් දැන් මගේ එහෙම දෙන්න photo එක නැති නිසා මම next කරගන්න මේ විදිහට. ඉතින් යාළුවෝ මතක තියාගන්න ඔයාලා දෙද්දි එතන ෆොටෝ ටික මිනිස්සෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහේ ෆොටෝ ටිකක් අනිවාර්යයෙන්ම දෙන්න. ඒතකොට තමයි මිනිස්සෙක් ආකර්ෂණය වෙලා ඔයාගේ Facebook page එකට එන්නේ follow කරන්න. ඒකයි කියන්නේ. ඒ වගේ තමයි දැන් හිතන්න YouTube එකේ thumbnail එක දැකලා ඉන්නේ. අන්න ඒ වගේ තමයි Facebook එකේ page එකේ ෆොටෝ එකක් දැකලා මිනිස්සු වෙනවා followers දෙනවා. ඒක නිසා Facebook එකේ followers ලා ගන්න ඕන නම් Facebook එකේ ෆොටෝ එකේ නම්ම පිළිවෙලට හරියට හදලා දාන්න. ඉතින් යාළුවෝ ඔයාලා පුළුවන් මෙතනින් යාළුවන්ට ඕන නම් ඔයාලා invite කරන්න. ඉතින් දැන් මම මෙතන යාළුවන්ට invite කරන්නේ නැහැ. ඒක නිසා next එකට දෙනවා.
ඉතින් එතනින් ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකට තමයි වැටෙන්නේ. ඉතින් ඔයාලට මෙතන සජෙස්ට් කරනවා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේකෙන් ගිහිල්ලා ඉවර ලයික් කරන්න එහෙම පුළුවන් අනිත් ඒවාට. ඉතින් දැන් මම මෙතනින් කිසි දෙයක් කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය නම් මේ දේවල් කරන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ Facebook page එක හදාගන්න විදිය විතරයි. ඉතින් මේ දේවල් මම කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් Facebook page එක හදනකම් මේ දේවල් ටික අත්දැක බලන්න. ඒ කියන්නේ මේවා ටික කරන්න පුළුවන් ඔයාලට. ඉතින් දැන් මම මෙතන next එක දෙනවා. next එක දීලා වෙලා මෙතනින් ඔයාලට පුළුවන් done දෙන්න. ඉතින් දැන් මෙතන Facebook page එක හදිද්දුවා මතක තියාගන්න කෙලින්ම වගේ දැන් මේ main account එකෙන් switch වෙනවා මෙතන ටිකක් Facebook page එකට switch වෙනවා ඔයාව. ඉතින් මම ඔයාලට ඉතින් දැන් Facebook page එක කොහොමද switch වෙන්නේ කියලා හිතන්න. හරියට මට බලන්න පුළුවන් Facebook එකේ තව page එක දැන් හැදලා ඉවරයි. මෙයාගේ interface එකක් තමයි තියෙන්නේ මට. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් post එකක් එහෙම දැන් share කරන්න. හරියට ඉතින් මගේ Facebook page එක නිර්මාණය වෙලා ඉවරයි. ඉතින් දැන් මෙතන ඔයාලට බලන්න පුළුවන් what's on your mind කියලා එකක් තියෙනවා. ආන් ඒක touch කරන මේ විදිහට ඔයාලට දැන් මම පෙන්නන්න යන්නේ පෝස්ට් එකක් කොහොමද මේකට දාන්න කියලා. ඉතින් යාළුවනේ දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ කොහොමද මේකට පෝස්ට් එකක් දාන්න කියලා. ඉතින් මෙහෙම ස්ක්‍රෝල් කරන පහළට ස්ක්‍රෝල් කරද්දි මේ තියෙන what on your mind කියලා ආන්ගේ ටච් කරන මේ විදිහට ටච් කරලා පස්සේ මෙතන ඔයාලට මම ෆොටෝ එකක් දාන්න. ෆොටෝ එකක් දාලා හරි මෙතනට පුළුවන් නැත්නම් ඔයාලට අවශ්‍ය කෙන දේ ටයිප් කරලා මිනිස්සු අතරට ෂෙයා වෙන්න දාන්න. ඉතින් දැන් මම මේ විදිහට නිකන් මේ විදිහට ටයිප් කරගෙන වෙලා මෙතන next එකට දෙනවා. next එක දුන්නාට පස්සේ ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතන post කියන එක ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඉතින් ඔයා දාපු post එක මේ විදිහට වැටෙනවා මෙතනට. ඉතින් මේ විදිහට වැටුනොත් එහෙනම් මේ boost කරන්න තියෙන. ඉතින් boost කරන්න අවශ්‍ය නැහැ ඔයාලට. මෙතන not now දෙන්න. ඉතින් ඔයාලට බලන්න මම දාපු post එක වැටලා තියෙන පහලින් hi friends කියලා. ඉතින් ඒ වගේ තමයි ඔයාලට ෆොටෝ එකක් දාලා මේකට දාන්න පුළුවන් post එකක්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් වීඩියෝ එතකොට ටෙස්ට් ඒ වගේ දේවල් දාන්න පුළුවන්. ඉතින් Facebook page එක නිර්මාණය කරගත්ත පස්සේ ඔයා දැනගන්න ඕනේ ඔයාගේ අනිවාර්යයෙන්ම ගෙවන දේවල් ටිකක් තියෙන. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ෆොටෝ ඒ වගේ වීඩියෝ ඒ වගේ තමයි ටෙස්ට් වගේ දේවල් තියෙන්නේ. අන්න ඒ දේවල් වලට Facebook එකෙන් ගෙවන. ඉතින් YouTube එක ගන්න වීඩියෝ එකේ watch time ගන්නටනේ. ඉතින් එහෙම නැහැ Facebook එකේ ඉතින් ටෙස්ට් එකට ඉඳන්ම ගෙවෙනවා. ටෙස්ට් එකට ෆොටෝ වලට රීල්ස් වලට හැම දෙයකටම වයගෙන. ඉතින් ඒක නිසා හැම දෙයක්ම සුපිරිනු හදලා දාන්න. එතකොට ඔයාලට හොඳ ඉන්කම් එකක් ලබන්න පුළුවන් මේකෙන්. මම ඔයාලට දැන් කියලා දෙන්න මේකෙන් කොහොමද මේන් account එකට ස්විච් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන ඉරිකේයක් තුනක් තියෙනවා. ඒක ටච් කරන විදිහට. එimhe ටච් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන cooking boy කියන තැනම කෙරුවල් තියෙන පල්ලෙහාට ඊතලයක් වගේ. අන්න ඒක විදිහට ටච් කරන්න. ඉතින් ඒක ටච් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ account එක තියෙනවා. ඒ කියන්නේ මේන් account එක තියෙනවා. ඒක විදිහට ටච් කරන්න. එහෙම ටච් කරලා පස්සේ ස්විච් on to ඒ කියන්නේ account එකේ නම වැටලා ඉවරලා මෙතන මේ විදිහට ස්විච් වෙනවා. ඉතින් යාළුවා මට බලන්න පුළුවන් මගේ දැන් account එක මේ විදිහට ස්විච් වුණා. හරියන්නේ දැන් ඔයාලට ඔයාගේ Facebook page එකට ස්විච් වෙන්න ඕන මෙතන ඉරිකේයක් තුන ටච් කරන මෙතන ටච් කරලා පස්සේ මේ අර කලින් එකේම වගේ තමයි මෙතන ඊතලයක් තියෙන්නේ. ආයෙක ටච් කරන මෙතන ටච් කරාට පස්සේ ඔයාගේ Facebook page එක මෙතන බලන්න පුළුවන්. ඒ Facebook page එක ටච් කරන මෙතන. එහෙම ටච් කරලා පස්සේ ස්විච් වෙනවා ඔයාගේ Facebook account එකට. ඉතින් යාළුවෝ ඔච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ගැටලු මොනවද තියෙනවද මට අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට අනිවාර්ය රිප්ලයි එකක් දෙනවා. හරියන්නේ අද වීඩියෝ හොඳයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම channel subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න.